ආයිබන් ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරවරුනි ඔබට මතක ඇති මම අපේ ගෙවල් ගාව අම්මා කෙනෙකුගේ වීඩියෝ එකක් පළ කරා ගෙයක් සහයෝගය දෙන්න කියලා. ඒ අම්මට ගෙයක් කාමරයක් සාදා දුන්නා. ඒ වගේම යාළුවනේ අපේ මේ ඇත්ජාල ගඟපාරේ ඇත්ජාල ටවුන් එකට ඇවිල්ලා ගඟපාරේ එනකොට අංක මම ඔබට අංකය දෙන්නම්. මේ අපේ තරුණ මේ රටේ තරුණයන්ට පූර්වාදර්ශයක් දෙන්නට හැකි තමන්ගේ මව්පියන් අද පාරේ හෝ වැඩිහිටි නිවාසවල යොමු කරලා ඉන්න දරුවන්ට වඩා එක් තරුණයෙක් තමන්ගේ මව්පියන් ආරක්ෂා කරන රැකගෙන ඔහුගේ ජීවිතයේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක යෙදී සිටිනවා. ඔහු වෙන පූර්වාදර්ශයක් මේ රටේ තරුණයන්ට. එවැනි තරුණයන් බොහොම අඩුයි මේ රටේ සමාජය තුළ. ඇත්තටම ඔහුගේ මව ඉතාම රෝගාතුරු තත්ත්වෙනුත් පියා රෝගාතුරු තත්ත්වෙනුත් ඉන්නවා. ඔහුගේ නිවස එක කාමරයයි තිබෙන්නේ. ඒ නිසා ඔබට හැකි අයුරින් යම් කිසි සහයෝගයක් ලබා දෙනවා නම් අංක තියෙන්නේ ඇත්ජාල ගඟපාරේ 841 කියන ලිපිනේ තමයි පදිංචි වෙලා ඉන්නේ. අම්මා ඉන්නවා. එතකොට මේ තියෙන්නේ ඔහුගේ නිවහන. ඔබට හැකි අයුරින් යම්කිසි සහනයක් සලස්වන්නට හැකියාව තිබෙනවා නම් මේ ඉන්නේ පියා මව ඉන්නවා. ඔබට ඇවිල්ලා ඕනම් මොහොතකට බලන්නට පුළුවන්. ඇවිල්ලා අපි බැංකු නම්බරේ ඉදිරිපත් කරනවා. ඒ බැංකු නම්බරයට ඔබට නොමසුරු ආධාරයක් කරන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් ඔබට ගොඩක් මහඟු සේවයක් බවට පරිවර්තනය වෙනවා. මේ රටේ ධනවත් ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. හොඳ හදවතක් තියෙන ජනතාවක් සිටිනවා. දේශීය හා විදේශීය. ඔවුන්ට යම්කිසි කෙනෙකුගේ දුක්ඛම් කටළු වේදනාවන් හොඳට අවබෝධ වෙනවා මනාව. ඒ අවබෝධ වෙන අයට යම්කිසි සහයෝගයක් සලස්වන්නට හැකියාව තිබෙනවා. මොකද පරිත්‍යාගශීලී එහෙම නැත්නම් ගොඩක්ම සේනහවන්ත ආදරවන්ත ජනතාවක් මේ රටේ ඉන්නවා. මොකද හදිස්සියෙන් කරදරයක් අපහසුතාවයකට ලක් වුණොත් තමයි එවැනි දේවල් වලට එන්නේ. මේ ඇයගේ මව මේ එතකොට මවත් රෝගී තත්ත්වෙන් ඉන්නේ. එතකොට මේ අපේ අහිංසක මෙවැනි තරුණයන් අපි අගය කරන්නට ඕන මේ රටේ. මෙවැනි තරුණයන් සාමාන්‍යයෙන් අද රටේ තරුණයත් එක්ක සංසන්දනය කරනකොට මෙවැනි තරුණයන් අපට ඉතාමත් වැදගත් තරුණයන් බවට පරිවර්තනය වෙනවා. ඔබේ බැංකු නම්බරය කියන්න පුළුවන් නම් හරියට හිමීට කියන්න ඕන. ඔබට යම්කිසි පරිත්‍යාගයක් ආධාරයක් උපකාරයක් කරන්නට හැකිනම් ඔවුන්ගේ ඒ බැංකු නම්බරය ඔබට පැහැදිලිව එවනවා. ඒ පැහැදිලිව බැංකු නම්බරය ඔබට එවපුවාම ඔබට හැකි කෙනෙකුට උදව් උපකාරයක් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට සහයෝගයක් ලබා දෙන්නට සැකයක් හෝ යම්කිසි චූටි හෝ චකිතයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් ඔබට අංක 881 841 5 ඇත්ජාල ටවුන් එකේ බැහැලා ගඟපාරේ ආපුවාම ඔබට ඔහුගේ නිවස ලැබෙනවා. එතකොට ඒ නිවසට ඇවිල්ලා ඔබට පරීක්ෂා කරලා පූර්ණ නිගමනයකට ඇවිල්ලා ඔබට ක්‍රියා කරන්නට පුළුවන්. ජනාධිපති අරමුදල තියෙනවා. ජනාධිපති අරමුදලෙන් මෙවැනි තරුණයන්ට යම්කිසි සහනයක් සලස්වන්නට ක්‍රියාත්මක වෙනවා නම් හිතාමත් උචිතයයි මම හිතනවා. මෙවැනි දැන් මහලොකෝ මේ ජනාධිපති අරමුදලෙන් මුදල් දෙනවා කියලා කිව්වට මෙවැනි දේවල් වලටත් ඔවුන් උදව් උපකාර කරන ජනාධිපති අරමුදලෙන් එවැනි ක්‍රමවේදයකට පාත්‍ර වෙනවා නම් මේ රටේ ඔවුන්ට ශක්තියක්
ශක්තියක් ධෛර්යයක් බවට පරිවර්තනය වෙනවා. මේ ශක්තිය ධෛර්යය ඔවුන්ට නිතරම ගෙන එන්නට ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ උණු වෙන හදවත් ඇති සියලුම ජනතාවට මම ඔබට ඊටම කාරුණික ඉල්ලීමක් ඉල්ලමින් මම ලියට වෙනවා. මං ඔබේ බැංකු නම්බරේ දෙන්නම් ඔබට. බැංකු නම්බරේ මේකේ බැංකු නම්බරේ ගහන්න. එකසි දහයයි 1.1.0යි 152යි 1.5.2යි 34යි 3.4යි 22යි 2.2යි 40 4.0 LRN සිල්වා LRN සිල්වා LRN සිල්වා සම්පත් බැංකුවේ තමා තියෙන්නේ. ගම්පල ශාඛාව සම්පත් බැංකුව ගම්පල ශාඛාව LRN සිල්වා. ඔබට හැකිනම් නැවතත් මම බැංකු නම්බර කියන්න. මේක ගහලා දාන්න. 110යි 152යි 34යි 22යි 40. ඔබට හැකිනම් ඔබගේ සිත් පහන්වි ඔබේ සිත් අනුකම්පායෙන් උපද්වන සුළු හදවත් නම් මෙවැනි අයට සහයෝගයක් උදව්වක් කිරීමට ඔබට හැකියාව පූර්වාදර්ශයක් දෙන්නට හැකියාව තිබෙනවා නම් මෙවැනි තරුණයන්ට අත දීලා මේ රටේ ඉහළම තැන්වලට එහෙම නැත්නම් ඔහුට යම්කිසි සහයෝගයක් ලබා දෙමින් ඔහුන්ට දිරියක් වන්නට හැකියාව තිබෙනවා නම් ඒ දිරිය ශක්තිය ඔහුන්ට රුකුලක් හා ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. මේ නිසා ඔබට හැකි අයුරින් උදව් උපකාරයක් කරන මෙන් මං ඉතාමත් බැගෑපත්ව මේ වෙසක් පොසොන් කාලවකවානුවල අති දැවන්ත කෝටිපති ව්‍යාපාරිකයන් දේශීය විදේශීය රටවල් වල සිටින එතකොට අපේ ජනාධිපති අරමුදලේ සිටින සියලුම නිලධාරීන්ට මේ සියලුම දෙනාට මම ඔබට පූර්ණ නිහතමානී බැගෑපත් ආයාචනයක් කරන්නේ ඔබ සියලුම දෙනාට හැකිනම් මෙවැනි අයට පුළුවන් උදව්වක් උපකාරයක් කරන මෙන් ඉතා කාරුණිකව ආයාචනා කරමින් නිහත වෙනවා. හැමදාම තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට.